Hi guys, ඔන්න BT වලින් අපි අයිත් ඔයාලට වීඩියෝ එකක් ගේනවා. මුලින්ම thanks කරන්න ඕන වීඩියෝ බලන වීඩියෝ වලට like කරන ඒ වගේම අපිව subscribe කරපු හැමෝටම ගොඩක් thank you. තාමත් ඔයා gym යන්න බයෙන්ද ඉන්නේ? ඒ වගේම weight gain කරගන්න කිසි idea එකක් නැද්ද? ඒ වගේම nutrition plan එක ගැන කිසි idea එකක් නැද්ද? gym එකකට ගිහිල්ලා training කරන්න ඕන විදිය ගැන කිසි idea එකක් නැත්තම් මේ වීඩියෝ එක ඔයාලට. Right guys, මුලින්ම ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ජිම් එකක් කොහොමද ජිම් එකට ගිහිල්ලා workouts කරන්න ඕන විදිය. ඒ වගේම ඔයා තාම ජිම් යන්න බයෙන්ද ඉන්නේ. ඒ වගේම weight loss කරගන්න කැමති කෙනෙක්ද? ඒ වගේම weight gain කරගන්න කැමති කෙනෙක්ද? ඔය වැදගත්ම කරුණු කීපයක් අපි ඔයාලට ගේනවා. අවසානයේ වෙනකන් රැඳී ඉන්න අනිවාර්යෙන් හිතනවා ගොඩක්ම වැදගත් වෙයි කියලා. මුලින්ම මම ඔයාලට කියන්න කැමති ඔයා beginner කෙනෙක් නම්, ඒ කියන්නේ තාම ජිම් ගිහිල්ලා නැති, කිසිම idea එකක් නැති කෙනෙක් නම් ඔයා මුලින්ම සිලෙක්ට් කරගන්න ඕන හොඳ ජිම් එකක්. ඒ ජිම් එක හයිජීන් එකක් හොඳ තියෙන, ඒ වගේම හොඳ මොටිවේෂන් එකක් තියෙන, හොඳ කාය වර්ධන පුහුණුකරුවෝ ඉන්න, ඒ වගේ වැදගත් තැනක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම ඔයාලට වැදගත්. ඒක ගොඩක්ම ඔයාලට හෙල්ප් වෙනවා. ජිම් එකකට යන එකේ තියෙන වැදගත්ම බෙනිෆිට්ස් තමයි ඔයාලගේ නිරෝගී බව, ඔයාලගේ හෙල්ත් එක, ඔයාලගේ ඒ වගේම ඔයාලා මානසික පීඩනයකින් ඉන්නවා නම්, ඒ වගේම ඔයාලා යම්කිසි ප්‍රශ්න වලින් ඔයාලා පෙළෙනවා නම් ඒ දේවල් වලින් මග ඇරිලා ඔයාලට රිලැක්ස් ලයිෆ් ස්ටයිල් එකකට යන්න ගොඩක්ම උපකාරී වෙන දෙයක් තමයි workouts කියන දේ. ඉතින් අනිවාර්යෙන් ඔයා ජිම් එකකට ගිහිල්ලා workouts කරන්න කලින් ඔයාට මම කිව්ව දැනගන්න ඕන කරුණු කීපයක් තියෙනවා ඔයාලට. number 1, ඔයාලා ජිම් එකකට යන්න කලින් ඔයාලට හොඳ energy level එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ නිසා මම recommend කරනවා අනිවාර්යෙන් ඔයාලා workout එකට යන්න කලින් හොඳ carbs level එකක් තියෙන, protein level එකක් තියෙන අනිවාර්යෙන් meal එකක් අරගන්නම ඕන. කවුරු හරි කියනවා නම් coach කෙනෙක් ඔයා gym එකට එන්න කලින් his budding එන්න කියලා, ඒක ඉතාමත් වැරදි දෙයක්. මොකද ඒක හරියට petrol නැතුව, fuel නැතුව අපි ගමනක් යන්න හදනවා වගේ vehicle එකක. ඒක කවදාවත් ඒ නිසා ඒ දේ කරන්න එපා. අනිවාර්යෙන් හොඳ meal එකක්, ගැලපෙන meal එකක් අරගෙන යන්න. අපි ඉස්සරහට ගේනවා ඔයාලට හොඳ nutrition plan. ඒක ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා ඔයාලට. right guys, next ඊළඟ දේ තමයි ජිම් එකකට යන්න ඔයාලට මොටිවේෂන් එකක් නැත්නම්, ඒ කියන්නේ හොඳ එනර්ජි ලෙවල් එකක් නැත්නම්, ඔයා දැනටමත් ප්‍රී වර්කවුට් එකක් එහෙම යූස් කරන කෙනෙක් නම් ඔයාලට ප්‍රී වර්කවුට් එක විනාඩි 15වත් 30ත් අතර වර්කවුට් එකට කලින් ඔයාලට ගන්න පුළුවන්. right guys, ඔයාලා මුලින්ම ජිම් එකකට යන්න කවදාවත් ගියපු නැති කෙනෙක් නම්, මුලින්ම යන කෙනෙක් නම් ඔයාලා ජිම් එකට ගියාට පස්සේ අනිවාර්යෙන් ඔයාලා දැනුවත් වෙන්න ඕන කරුණක් තමයි ඔයාලගේ ෆිට්නස්, මස්කියුලර් ෆිට්නස් ලෙවල් එක, ඒ වගේම මස්කියුලර් එන්ඩියුරන්ස් ලෙවල් එක, ඒ වගේම ඔයාලගේ කෝර් ස්ට්‍රෙන්ත් ලෙවල් එක. මේ දේවල් අනිවාර්යෙන් ඔයාලා දැනුවත් වෙන්න ඕන දේවල්. ඔයාලගේ කෝර් ස්ට්‍රෙන්ත් ලෙවල් එක ඔයාලට චෙක් කරගන්න පුළුවන් එල්බෝ ප්ලෑන්ක් එක. ඔයාලා ස්ටොප් වොච් එකක් තියලා ඒ ස්ටොප් වොච් එක බලන ගමන් බලන්න ඔයාලට කොච්චර වෙලාවක් එල්බෝ ප්ලෑන්ක් එක කරන්න පුළුවන්ද කියලා. ඒකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලගේ කෝර් එන්ඩියුරන්ස් ලෙවල් එක කොච්චරද කියලා. ඒ වගේම මස්කියුලර් ස්ට්‍රෙන්ත් ලෙවල් එක ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලා බෙන්ච් ප්‍රෙස් වගේ වර්කවුට් එකක් ඔයාලට කරන ගමන්. ඒකෙදී ඔයාලට weights දාලා 1 reps එකක් ගහලා බලන්න ඔයාලට යන්න පුළුවන් maximum weight එක කොච්චරද කියලා. ඊට පස්සේ ඔයාලට muscle endurance level එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ free body weight push up වගේ exercise එකක් කරලා බලන්න free body weight කොච්චර maximum push up ප්‍රමාණයක් ඔයාලට කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලට යන්න ඕන weight එක මොන වගේ weight එකක්ද කියන එක. right guys, අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු gym එක ඇතුළට. අද මම ඔයාලට ගේන්නේ beginner friendly workouts 10ක්. let's go. right guys, ඔන්න අපි ආවිල්ලා ඉන්නවා වෙල්ෆිට් ජිම් එකට. මුලින්ම ජිම් එකට ගියාට පස්සේ ඔයාලා කරන්න ඕන beginner කෙනෙක් හැටියට ඔයාලගේ full body එක හොඳින් stretch කරගන්න එක. ඒකෙදි වෙන්නේ ඔයාලගේ මසල්ස් වලට ඕන කරන ඔක්සිජන් ලෙවල් එක බැලන්ස් කරලා ඔයාලට ඉන්ජරි එකක් නැතුව කිසිම ඔයාලගේ වර්කවුට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හොඳ මසල් එක ගේන් කරගන්න හොඳ රිසල්ට් එකක් මසල් ස්ට්‍රෙච් කරන එකෙන් ලැබෙනවා. මුලින්ම බොඩි එක හොඳින් ස්ට්‍රෙච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ බොඩි එක වෝම් කරගන්න ඕන. ඊළඟට වෝම් අප් එකෙන් පස්සේ තමයි අපි රෙසිස්ටන්ස් වලට යන්නේ. ආපහු රෙසිස්ටන්ස් එකෙන් පස්සේ අපි යනවා කූල් ඩවුන් එකට. ඊට පස්සේ ඔයාලා කම්ප්ලීට්ලි ඔයාලගේ බොඩි එක again ස්ට්‍රෙච් කරලා ඔයාලට වර්කවුට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ දේවල් වැදගත්. මම කලිනුත් ඔයාලට කියලා තියෙනවා. මේක තමයි වර්කවුට් එකක් වෙන්න ඕන පිළිවෙල. right guys, ඔන්න අපි යන්නේ අපේ බොඩි එක ස්ට්‍රෙච් කරගන්න. then first
right guys ඔය මම අරගෙන ආවේ බිගිනර් කෙනෙක්ට ලේසියෙන්ම කර ගන්න පුළුවන් ස්ට්‍රෙචින් කීපයක් right අපි යමු ඊළඟට බොඩි වෝම් අප් එකට okay guys ඔන්න අපි බොඩි වෝම් අප් එක ස්ටාර්ට් කරා බිගිනර් කෙනෙක් හැටියට මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට ජිම් එකකට ගිහලා ලේසියෙන්ම බොඩි වෝම් අප් කරගන්න පුළුවන් ට්‍රෙඩ්මිල් ඒ වගේම සයිකලින් වගේ දෙයක් කරලා බිගිනර් කෙනෙක් හැටියට ඔයාලට ට්‍රෙඩ්මිල් වෝම් අප් එක 15 minutes තමයි මම ගරන්ට් කරන්නේ එහෙනම් අනිවාර්යෙන් ඔයාලා 15 minutes ඔයාලගේ බොඩි වෝම් අප් එක ට්‍රෙඩ්මිල් හරි සයිකල් හරි යූස් කරලා කරගන්න පුළුවන් වෝම් අප් එක අතරතුර මම ඔයාලට කියනවා weight loss කරගන්න කෙනෙක්ට අවශ්‍ය කරන හොඳ ඇඩ්වයිස් කීපයක් weight loss කරන කෙනෙක්ට අනිවාර්යෙන් එයා කරන්න ඕන කාඩියෝ ට්‍රේනින් යාලගේ වැඩි කරගන්න ඕන අනිවාර්යෙන් කාඩියෝ එක්සර්සයිසස් පුළුවන් තරම් වැඩියෙන් කරලා ඒ වගේම රෙසිස්ටන්ස් අඩුවෙන් සාමාන්‍යයෙන් කරලා එයාලට පුළුවන් යාලගේ weight එක loss කරගන්න ඒක ගොඩක්ම help වෙනවා weight loss කරගන්න try කරන කෙනෙක් නම් gym එකට ගිය ගමන් resistance training වලට යන්න එපා ඔයා mostly කරන්න ඕන cardio exercises ඒ වගේම තමයි කියන්න කැමති මොකද cardio exercises අපි ගරන් කරන්නේ ඔයාලගේ fat එක burn කරගන්න පුළුවන් පහසුම ක්‍රමය ඒ වගේම ඔයාලට රිසල්ට් එකක් ගන්න ඉක්මනට පුළුවන් එකම ක්‍රමය cardio exercises then ඒකයි මොකද fat වලට බෑ කවදාවත් ඔයාලගේ muscle එක gain කරන්න fat වලට පුළුවන් ඔයාලගේ fat level එක increase කරන එක විතරයි මොකද ඒ නිසා ඔයාලා කරන්න ඕන පුළුවන් තරම් fat burn වන විදිහේ cardio exercises කරලා ඔයාලගේ workout එකේ cardio exercises duration එක වැඩි කරගන්න එක හිතනවා ඒ කරුණ ඒ advice එක වැදගත් වෙයි කියලා ගොඩක් අයට beginner කෙනෙක්ට ඒ වගේම ඔයා ගොඩක් කෙටුණා ඔයාලට කියන්න කැමති ඔයාලා ගොඩක්ම nutrition follow කරද්දි පුළුවන් තරම් හොඳ carbs level එකක් තියෙන ඒ වගේම protein level එකක් තියෙන කෑම පුළුවන් තරම් ආහාරයට ගන්න කිසිම විදියකින් ඔයාලා සාමාන්‍යයෙන් fat බහුල sugar level එක වැඩි කෑම කිසිම ආකාරයකින් ගන්න එපා ගොඩක් trainers-ලා recommend කරනවා beginner කෙනෙක්ට වුණත් ඕන දෙයක් කන්න මොකද ඔයාට ඕන ඔයාගේ මසල් එක බිල්ඩ් කරගන්න කියලා. ඒක ඇත්තටම වැරදි දෙයක්. මොකද ඔයාලට ඕන ඔයාලගේ මසල් එක ගේන් කරගන්න ලස්සන මසල් එකක්. මොකද ඔයාලට ෆැට් ලෙවල් එක ඉන්ක්‍රීස් කරගන්න ඕනේ නැහැ කිසිම ආකාරයකින්. ඔයාලා මුලින් ඉඳන්ම අනිවාර්යෙන් ආහාර අනිවාර්යෙන් මීල් එක ගැන සැලකිලිමත් වෙන්න ට්‍රේනින් එක වගේම ස්කෙජුවල් එක වගේම ඔයාලගේ. right okay guys අපි බොඩි වෝම් අප් එක කරගෙන ඉවරයි අනිවාර්යෙන් ඔයාලා බොඩි වෝම් අප් එකක් කරගන්න ඕන මොකද ඒක ඔයාලගේ මසල්ස් බොඩි එක ඇක්ටිවේට් කරනවා ඔයාලගේ රෙසිස්ටන්ස් වලට යන්න කලින් මොකද මසල් එකකට ප්‍රෙෂර් එකක් දෙන්න කලින් මසල් එක හොඳට ඇක්ටිවේට් කරගන්න ඕන ඒ වගේම කාඩියෝ වෝම් අප් එකෙන් පස්සේ මම ඔයාලට රෙකමන්ඩ් කරන දෙයක් තමයි අනිවාර්යෙන් ඔයාලා ඇබ්ස් වර්කවුට් එකක් බිගිනර් කෙනෙක් වුණත් ඔයාලා ඇබ්ස් වර්කවුට් එකකට යන්න ඕන සාමාන්‍යයෙන් ඔයාලගේ කෝ එකට අඩුම තරමේ එක්සර්සයිස් දෙකක් හෝ තුනක් කරන්න ඕන මං කලිනුත් වීඩියෝ එකේ මගේ කරලා මගේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා තියෙනවා ඇබ්ස් වර්කවුට් එකක් කරගන්න විදිය මම ඉස්සරහට කම්ප්ලීට්ම ඇබ්ස් වර්කවුට් එකක් කරගන්න ඕන විදිය වීඩියෝස් ගේනවා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක් හැටියට ඇබ්ස් වර්කවුට් එකේදී ඔයාලට කරන්න පුළුවන් lay down sit ups lay down ball sit ups එක ඒ වගේම lay down leg raises වගේ exercise තුනක් වගේ කරාම හොඳටම ප්‍රමාණවත් okay guys අපි යමු එහෙනම් resistance workout එකට let's go
Hi guys, ඔන්න අපි workout එක start කරන්න යන්නේ. මේක තමයි ඔයාලගේ first workout එක වෙන්නේ. beginner කෙනෙක් හැටියට මම recommend කරන්නේ මුල් දවස් කීපය අනිවාර්යෙන් ඔයාලා මේ විදිය workout එකක් කරගෙන යන්න. ඊට පස්සේ සති 4කින් 5කින් වගේ ඔයාලට ඔයාලගේ schedule එක change කරගන්න පුළුවන්. මොකද මම ඔයාලට කියනවා වගේ වෙන්න ඕන ඔයාලගේ muscle වල strength level එක, ඒ වගේම muscle endurance level එක හදාගන්න එක. ඒ නිසා පුළුවන් තරම් beginner කෙනෙක් හැටියට ඔයා full body workout එකක් යන්න. පළවෙනි මාසෙකමාර අතරතුර ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලගේ schedule එක change කරගන්න. මම ඊළඟ videos වලදී ඔයාලට ඒ පිළිබඳව විස්තර ගෙනවා. right. ඒ වගේම මම පටන් ගන්නේ incline press එක. කන මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා මම use කරන්නේ machine. මම තනියම workout කරද්දී ඒක ගොඩාක්ම safe. මට injury නැතුව මගේ workout එක complete කරගන්න. ඔයාලට machines නැති gym එකක නම් ඔයාලා training කරන්නේ ඔයාලට bench press එක use කරන්නත් පුළුවන්. ඒ workout එකේදී වෙන්නේ breathe in මේ ආකාරයෙන්ම තමයි. ඒකේ වෙන්නේ ඔයාලට ඒකේ angle එක, ඔයාලගේ lay down position එක change වෙන එක. right. මුලින්ම මම ඔයාලට recommend කරන්නේ ඔයාලා beginner කෙනෙක් නම් workout එකක් අලුතෙන් කරන්න පටන් ගන්න කෙනෙක් නම් ඔයාලට යන්න පුළුවන් 8 reps 3 sets ඒ වගේම 6 reps 3 sets. okay guys. මම ඔයාලට highly recommend කරනවා ඔයාලා පළවෙනි set එකේදී පුළුවන් තරම් ඔයාලට light weight එකකින් ඔයාලා workout එක පටන් ගන්න. ඔයාලගේ muscle එක activate කරගන්න. ඒ වගේම දෙවෙනි set එක ඔයාලට පුළුවන් ටිකක් weight එක වැඩි කරගන්න. ඊළඟට third set එක ඔයාලට පුළුවන් ඔයාලගේ maximum weight එකට යන්න. right guys. අපි start කරමු. incline press. මේකෙදි වෙන්නේ ඔයාලා weight එක පල්ලෙහාට යද්දි ඒ වගේම muscle එක හොඳට flex වෙද්දි breathe in කරන්න ඕන. muscle එක squeeze වෙද්දි breathe out කරන්න ඕන. right. 1 2 3 4 5 6 7 8 right guys. මං කිව්වා වගේ බොන්න second set එකේදී weight එක මගේ increase කරා. හැම exercise එකකදීම වෙන්නේ මේ වගේ weight එක ඔයාලා increase කරගන්න. first set එකේ light weight, second set එකේට වඩා ඔයාලා weight එක ඔයාලා increase කරගන්න ටිකක්. third set එකේදී ඔයාලට යන්න පුළුවන් maximum weight එක ඔයාලට use කරගන්න පුළුවන්. okay guys. 1 2 3 4 5 6 7 8 hey guys. කලින් වීඩියෝ එකෙත් මම ඔයාලට කිව්වා අනිවාර්යෙන් ඔයාලා workout එකෙන් පස්සේ පුළුවන් තරම් weight එක re-rack කරන්න. ඒක ගොඩාක්ම helpful training කරන අනිත් අයටත්. ඒ වගේම it's a good quality. ඒ වගේම it's good gym manners. okay guys. this is workout number 2. අපි කලින් කරේ incline press එක. ඒ වෙනුවට ඔයාලට use කරන්න පුළුවන් incline bench press එක ඔයාලා කැමති නම් මේක chest press. ඒ වගේම මේ වෙනුවට ඔයාලට use කරන්න පුළුවන් flat bench press එක උනා. right guys. අපි යමු එහෙනම් මේක කරන ආකාරය බලන්න. right. මේකෙදි වෙන්නේ muscle එක squeeze වෙද්දි breathe out වෙනවා. muscle එක flex වෙද්දි breathe in කරනවා. මේකෙදිත් මම කරන්නේ 8 reps. ඔයාලට 6 reps වලට යන්නත් පුළුවන්. ඔයා ගොඩක්ම කෙට්ටු කෙනෙක් නම් ඒ වගේම ඔයාලට 8 reps කරන්නත් පුළුවන්. අනිවාර්යෙන් reps හරියටම කරන්න 8 for 6. මොකද reps වගේම ඔයාගේ workout එකේදී ඔයා කරන reps ප්‍රමාණය ඒ වගේම ඔයා කරන sets ප්‍රමාණය ගොඩක්ම වැදගත්. ඔයාගේ muscle එක gain කරගන්න, build කරගන්න. okay guys. this is the third workout. shoulder press. right. මේකෙදි වෙන්නේ ඔයාලගේ weight එක උඩට ගෙනියද්දි ඒ වගේම muscle එක උඩදී squeeze වෙද්දි ඔයාලා breathe out කරනවා. ඒ වගේම weight එක පල්ලෙහාට එද්දි muscle එක හොඳට flex වෙද්දි breathe in කරන්න ඕන. okay. right. start.
Okay guys, අපි complete කරේ shoulder press workout එක. ඔයාලට මේ වෙනුවට barbell shoulder press එක use කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලගේ gym එකේ shoulder press machine එකක් තියෙනවා නම් ඔයාලට machine එක use කරන්නත් පුළුවන්. Okay, අපි යමු fourth exercise එකට. Okay guys, අපේ fourth exercise එක වෙන්නේ rear delt එක. අපි rear delt fly එකක් තමයි කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද හරියටම වෙන්නේ කියලා. මේකෙදිත් ඔයාලා weight එක gravity එකට close වෙද්දී breathe in කරන්න. ඒ වගේම muscle එක හොඳට squeeze වෙද්දී breathe out කරන්න. Okay guys, අපේ fourth workout එක done. Rear delt fly machine එකක් ඔයාලගේ gym එකේ නැත්නම් ඔයාලට පුළුවන් මේ වෙනුවට rear delt dumbbell fly use කරන්න. Okay, අපි යමු අපේ fifth workout එකට. Right guys, ඔන්න අපි අපේ fifth workout එකට ඇවිල්ලා තියෙනවා. මේකට කියන්නේ lat pull down එක. මේකෙදි වෙන්නේ ඔයාලගේ side lat හොඳට isolate වෙනවා. ඒ වගේම ඔයාලගේ side lat වලට හොඳට work වෙන එක. ඒකෙන් ඔයාලට හොඳ shape එක, body shape එකක් ගන්න පුළුවන් ඔයාලගේ back muscle වල. Right, අපි start කරමු. Right. මේකෙදි වෙන්නේ ඔයාලා weight එක cross වෙලා තියෙදි gravity එකට අනිවාර්යෙන් breathe කරන්න. ඒ වගේම weight එක gravity එකෙන් up වෙද්දි muscle එක squeeze වෙද්දි breathe out කරන්න. Okay? Okay guys, අපි complete කරලා අපේ fifth workout එක. අනිවාර්යෙන් මේකදී ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ body posture එක හොඳ posture එක තියාගන්න body එක. ඔයාලගේ low back එක move කරන්න එපා මේ workout එකේදී. මොකද ඔයාලා සම්පූර්ණ focus කරන්න ඕන ඔයාලගේ side lat muscle දෙක. Okay, අපි යමු එහෙනම් අපේ sixth workout එකට. Let's go. Okay guys, මේ workout එකේදී හරියටම breathe in breathe out වෙන්නේ මේ විදියට. weight එක gravity එකට close වෙද්දී ඔයාලා breathe in කරන්න. ඒ වගේම weight එක gravity එකෙන් up වෙද්දී breathe out කරන්න. හරියටම muscle එක flex වෙද්දී breathe in කරනවා. muscle එක squeeze වෙද්දී breathe out කරනවා. හරියටම මේ වගේ. Six. Okay. හරියටම මම කිව්වාගේ මේකේදී ඔයාලගේ posture එක ඔයාලා මෙන්න මේ ආකාරයෙන් තියාගන්න. muscle එක හොඳට flex කරගන්න පුළුවන් තරම්. ඒ වගේම squeeze වෙද්දී ඔයාලගේ posture එක මේ වගේ හොඳ stable එක තියාගන්න. low back එකෙන් move වෙන්න එපා. Okay? It's not good. පුළුවන් තරම් ඔයාලගේ elbow එක pull කරන්න back එකට. Okay? Like this. Yes. Okay guys, this is the seventh workout. අපි arms වලට workout start කරන්න යන්නේ. ඔයාලගේ favorite workout part එක වෙන්න පුළුවන්. මේකෙදී අපි use කරන්නේ cable short bar curl එකක්. Okay. බලමු හරියටම කොහොමද වෙන්නේ කියලා. Okay. Right. මේකෙදී වෙන්නේ muscle එක squeeze වෙද්දි weight එක උඩට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් හරියට මම කරාදි weight එකත් එක්ක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා breathe in. මේකෙදි වෙන්නේ weight එක උඩට යද්දි muscle එක හොඳට squeeze වෙද්දි breathe out කරනවා. muscle එක flex වෙද්දි weight එක gravity එකට close වෙද්දි අපි breathe in කරනවා. Okay, හරියට මේ වගේ.
මේ වර්කවුට් එකේදී වෙන්නේ ගොඩක්ම guys ඔයාලගේ arm එකේ biceps muscle එක තමයි work වෙන්නේ. ඔයාලට පේනවා ඇති වර්කවුට් එකේදී කොහොමද muscle එක work වෙන්නේ කියලා. හරියට මතක තියාගන්න guys මං කිව්වා වගේ හැම workout එකකදීම වෙන්නේ පළවෙනි set එක light weight, second set එක ඔයාලට weight එක up කරගන්න පුළුවන්, third set එක ඔයාලට ඔයාලගේ maximum weight එකට යන්න පුළුවන්. මේ විදිහට කරන්න. අනික අදවා third set එක ඉවර කරා කියලා ඔයාගේ maximum weight එක example like 20 kg ඊළඟ දවසේ ඔයාලා 20 kg වලින් පටන් ගන්න නෑ. ඔයාලා ඊළඟ දවසෙත් පටන් ගන්න ඔයාලා start කරපු weight එකට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඔයාලට ඕනනම් weight එක use කරන්න පුළුවන්. second weight එකේ වගේ මේක වඩා පොඩ්ඩක් use කරන්න පුළුවන් වැඩි කරලා third set එකේ ටිකක් වැඩි කරගන්න. muscle එකේ strength එක, muscle එකේ endurance level එක වැඩි වෙනකම් ඔයාලා weight එක ලොකුවටම use කරන්න යන්න එපා. ඒක හොඳ නෑ ඔයාලට. ඒකෙන් ඔයාලගේ muscle එක වෙන්න පුළුවන් injury ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. Let's go. Okay guys, අපි දැන් අපේ 8th workout එකට තමයි ඇවිල්ලා ඉන්නේ. මේකෙදි මම use කරන්නේ barbell curl එක. ඔයාලට මම මුලින් කිව්වා වගේ හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්. ඔයාලා weight එක use කරද්දී පළවෙනි set එක ඔයාලා පුළුවන් තරම් අඩු weight එකකින් කරන්න. second set එක ඔයාලා ටිකක් වැඩි weight එකකින්. third set එක ඔයාලා ඊට වඩා වැඩි weight එකකින් කරගන්න. මොකද ඒක ගොඩාක්ම ඔයාලට වැදගත්. ඔයාලගේ muscle එකේ endurance level එක, muscle strength level එක වැඩි කරගන්න. Okay. මේකෙදි වෙන්නේ weight එක gravity එකෙන් up වෙද්දි breathe out කරනවා. weight එක gravity එකට close වෙද්දි breathe in කරනවා. Okay? Okay guys, this is our 9th workout. මේ workout එකට කියන්නේ overhead dumbbell triceps. මේක ඔයාලට වැදගත් වෙනවා ඔයාලගේ arm එකේ tricep muscle එක build කරගන්න. Okay, එහෙනම් අපි යමු හරියටම කොහොමද overhead tricep extension එක කරන්න කියලා. Right. මේකෙදි ඔයාලා dumbbell එක ඔයාලා grip කරගන්න ඔයාලට පහසු හොඳ විදියකට. ඒ වගේම ඔයාලගේ body posture එක හොඳට තියාගන්න. Right guys, start. මේකෙදි වෙන්නේ weight එක gravity එකට close වෙද්දි breathe in කරනවා, gravity එකෙන් up වෙද්දි breathe out කරනවා. Okay? හරියට මේ වගේ. අනිවාර්යෙන් මේ overhead workout එකේදී වගේම හැම workout එකකම ඔයාලා range of motion එක full range of motion එකකට යන්න. මොකද ඒකෙන් ඔයාලගේ muscle එක හොඳට build කරගන්න, හොඳ ලස්සන muscle එකේ shape එකක් ගන්න ගොඩක් උපයෝගී වෙනවා. Okay? හරියට මේ වගේ ගොඩක් අය මම දැකලා තියෙනවා dumbbell tricep එක මේ වගේ භාගයට කරනවා. range of motion එක භාගයට. ඒක ඇත්තටම වැරදි. ඔයාලා පුළුවන් තරම් range of motion එක හැම workout එකකදීම full යන්න. Right guys, so අපි ආවිල්ලා තියෙනවා. අපි ඔයාලට කියනවා කියපුවා beginner කෙනෙක්ට ගැලපෙන upper body workout එකේ 10th workout එකට. Right. Okay. අපි යමු. එහෙනම් tricep push down. මේකෙදි වෙන්නේ weight එක gravity එකෙන් up වෙද්දි breathe out කරනවා. ඒ වගේම gravity එකට close වෙද්දි breathe in කරනවා. Okay?
Right guys, ඔන්න අපි ඔයාලට ගේනවා කියපු beginner කෙනෙක්ට ඉතාමත් ගැලපෙන විදිය workout exercise 10 complete. අපි යමු දැන් body cool down එකකට. ඒ වගේම full body stretching එකකට. අනිවාර්යෙන් workout එක ඉවරනාට පස්සේ beginner කෙනෙක් ඕනම workouts කරන කෙනෙක් cool down stretching වලට යන්න ඕන. අනිවාර්යෙන් මේක ගොඩක්ම වැදගත්. Okay guys, let's go. Okay guys, ඔන්න අපි body cool down එකට ඇවිල්ලා තියෙනවා. මේකෙදි මම ඔයාලට recommend කරන්නේ cycle එක 5 minutes වගේ කරන්න. පුළුවන් තරම් slow motion. ඔයාලා slowly cycle එක පුළුවන් තරම් පදින්න. ඒක ඔයාලට ඔයාලගේ body එක cool down කරගන්න ගොඩක්ම help වෙනවා. Okay guys, ඔන්න අද අපි ඔයාලට ගෙනාපු workout එක complete. beginner කෙනෙක්ට ගැලපෙන ආකාරයේ අප body එකට ගැලපෙන exercise 10ක් තමයි අපි ගෙනාවේ. ඒ වගේම workout එකක් කරගන්න ඕන හරිම පිළිවෙල අපි ඔයාලට අරගෙන ආවේ. දැන් අපේ workout එක exercise 10 complete. ඒ වගේම අපි cool down කරගත්ත අපේ body එක. දැන් අපි යන්නේ full body එක stretch කරගන්න. අපි මුලදීම පටන් ගත්තී stretch කරගත්තා වගේම body එක එහෙනම් stretch කරගමු. Okay. Hello guys, ඔන්න අපි අද beginner කෙනෙක්ට ගෙනාපු අප body workout part එක complete. හිතන ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා කරලා. අපි next week එකේ ඔයාලට ගේනවා beginner කෙනෙක්ට ගැලපෙන විදිහේ low body workout part එකක්. මොකද අනිවාර්යෙන් legs කියන්නේ වැදගත් workout වැදගත් muscle එකක්. අනිවාර්යෙන් legs build up කරගන්න ඕන. නැත්නම් ඔයාලට ලස්සන body shape එකක් අරගන්න අමාරුයි. legs දෙකට training කරන්න නැතුව. legs කියන්නේ ඔයාලගේ body එකේ වැදගත්ම muscle part එකක්. අනිවාර්යෙන් beginner කෙනෙක් වුණාම ඔයාලා මේ ආකාරයේ workout එකකට තමයි යන්න ඕන. ඒ වගේම ඔයාලා first day එකේ workout කරාට පස්සේ ඔයාලට පුළුවන් next day එකේ ඔයාලට rest එකක් දීලා after rest day ඔයාලට again low body workout එක කරගන්න. මොකද අනිවාර්යෙන් ඔයා muscle එකකට workout එකක් කරාට පස්සේ අඩුම පැය 48ක කාලයක්වත් ඕන muscle එකට recover වෙන්න. මොකද මේ recover එකකින් තමයි ඔයාලගේ muscle එක build වෙන්නේ. ඔයාලගේ damage වෙච්ච muscle එක, damage වෙච්ච fibers පැය 48 අතර තමයි recover වෙන්නේ. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ඔයාලට workout එකෙන් පස්සේ ඔයාලගේ ඔයාලා protein මොන හරි use කරනවා නම් nutrition ඔයාලට ටක් ගාලා immediately workout එකෙන් පස්සේ ඔයාලට ඒක use කරන්න පුළුවන්. නැත්නම් මම recommend කරන්නේ high carbs, high protein තියෙන meal එකක් පුළුවන් තරම් ඉක්මනට workout එකෙන් පස්සේ ඔයාලා beginner කෙනෙක් හැටියට ගන්නම ඕන. මොකද ඔයාලගේ muscle එක build කරගන්න මේ දේවල් අනිවාර්යෙන් වැදගත්. workout, discipline, meals, dedication, ඒ වගේම rest එක. ඒ ටික නැතුව ඔයාලට මේක ඔයාලගේ goal එකට ඔයාලට යන්න අපහසුයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ දේවල් ඒ විදියට හරියටම 100% follow කරන්න. Okay guys, එහෙනම් මම මගේ channel එකෙන් sign out වෙනවා. ගොඩක් thank you. මාව subscribe කරනවට ඒ වගේම මට දෙන්න මේ ආදරයට කෙටි කාලයක් තුල ඔයාලා මට මේ දීපු ආදරයට ගොඩක්ම ස්තුතියි. ඒ වගේම ඔයාලම තමයි මට මගේ motivation එක මේම වීඩියෝ අරගෙන එන්න. හැබැයි subscribe කළා විතරක් මදි. පුළුවන් නම් notification button එකත් on කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් ගෙනාපු ගමන් ඔයාලට notification එක එනවා. Okay guys, එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් මම ප්‍රීති තුලින් ප්‍රභා. See you then.